කොරියාවේ ජීවත් වෙන ඔයාලට වැදගත් වෙන වීඩියෝ එකක් කරන්න කියලා හිතුවා. ඉතින් මම මේ වීඩියෝ එකෙන් ඔයාලට කතා කරන්නේ කොරියාවේ යොන්චා හිව්ගා ගැන. ඒ කියන්නේ ඔයාලට වාර්ෂිකව ලැබෙන්න තියෙන පැටුප් සහිත නිවාඩු දිනයන් ගැන තමයි මේ වීඩියෝ එකෙන් විස්තර කරන්නේ. වසරකට අඩු ඒ කියන්නේ ඔයා මාස 11කට වැඩියෙන් වැඩ කරලා තියෙනවා නම් ඔයාට මේ දින වසරක් කියලා කියන්නේ දින 365ක් නේ. දින 365න් ඔයා මාස 11කට වැඩියෙන් වැඩ කරලා තියෙනවා නම් ඔයාට වැටුප් සහිත නිවාඩු 11ක් හම්බ වෙනවා. ඒ කියන්නේ දැන් ඔයාලා මේ යොන්චා ගන්නකොට ඔයාට අවුරුද්දකට ඔයා වැඩ කරන කම්පැනියේ 180කට වැඩි පැමිණීමක් තියෙන්න ඕන. එහෙම වුණොත් තමයි මේ යොන්චා වලට ඔයාට වැලිඩ් එකක් තියෙන්නේ. ඒ වගේම තමයි ඔයා වැඩ කරන කම්පැනියේ ස්ථීර සේවකයින් 5 දෙනෙකුට වඩා වැඩි වෙන්න ඕනේ මේ යොන්චා වලට ඔයා සුදුසුකම් ලබනවා නම් ඔයාට මේක ලබා ගන්න සුදුසුකමක් තියෙන්නේ ඒ වගේ අවස්ථාවක විතරයි. මේක තවදුරටත් ඔයාට විස්තර කරොත් වසරකට අඩු ඒ කියන්නේ මාස 11කට වැඩියෙන් වැඩ කරලා තියෙනවා නම් ඔයාට යොන්චා දින 11ක දීමනාවක් හම්බෙන්න ඕනේ වැටුප් සහිතව. එතකොට වසර දෙකකට ඒ කියන්නේ 2025 පළවෙනි මාසේ 1 ඉඳලා 2025 12 වෙනි මාසේ 31 වෙනකන් ඔයා වැඩ කරලා තියෙන්න ඕනේ. ඒ වගේම තමයි වසරකට වැඩි ඒ කියන්නේ මාස 12කට වැඩියෙන් ඔයා වැඩ කරලා තියෙනවා නම් 2025 පළවෙනි මාසේ 1 ඉඳලා 2026 පළවෙනි මාසේ 1 දක්වා ඔයා වැඩ කරලා අයින් වුණොත් ඔයාට වැටුප් සහිත දින 15ක යොන්චා දීමනාවක් හම්බෙන්න ඕනේ. ඒ වගේම තමයි වසර 3කට වැඩි ඒ කියන්නේ මාස 48ක් ඔයා වැඩ කරලා තිබ්බොත් දින 16ක යොන්චා එකක් ඔයාට දීමනාවක් වශයෙන් හම්බෙන්න ඕනේ. ඒ කියන්නේ 2025 පළවෙනි මාසේ 1 ඉඳලා 2028 පළවෙනි මාසේ 1 දක්වා ඔයා වැඩ කරන්න ඕනේ. එහෙම වැඩ කරලා තිබ්බොත් ඔයාට දින 16ක යොන්චා දීමනාවක් වැටුප් සහිතව හම්බෙන්න ඕනේ. ඉතින් මේ හැම අවස්ථාවකම ඔයාගේ පැමිණීමත් කම්පැනියේ බලපානවා මේකට. ඒ කියන්නේ 80ක් පැමිණීම තියෙන්න ඕනේ 80කට වැඩියෙන්. ඒ වගේම තමයි තමන් වැඩ කරන කම්පැනියේ ස්ථීර සේවකයින් 5 දෙනෙකුට වඩා වැඩි වෙන්න ඕනේ. එහෙම වුණොත් තමයි මේ යොන්චා එකට ඔයාට සුදුසුකම් ලැබෙන්නේ. සමහර කම්පැනි වල වැඩ අඩු වීම නිසා කම්පැනියේ වැඩ නැති නිසා සතිය දවස්වල නිවාඩු දෙන්න පුළුවන්. ඒ වගේ අවස්ථාවකදී යොන්චා අඩු කරනවා කියලා දැනුම් දීමක් ඔයාට කරලා ඔයාගෙන් සයින් එකක් අරගෙන තමයි කම්පැනියේ නිවාඩු දෙන්නේ යොන්චා වලින් අඩු කරනවා කියලා. ඒක ගැනත් ඔයාලා දැනුවත්භාවයෙන් කටයුතු කරන්න. මොකද කම්පැනිට අයිතියක් නැහැ. කම්පැනිය වැඩ නැහැ කියලා සතිය දවස්වල නිවාඩු දීලා ඒක ඔයාගේ යොන්චා වලින් අඩු කරන්න අයිතියක් නැහැ. ඔයාගේ අවසරයක් නොමැතිව. ඒක ගැනත් ඔයාලා දැනුවත්භාවයෙන් කටයුතු කරන්න.